අද හැමදේම හොඳින් සිද්ධ වෙන දවසක්. උදේ කෑම එකයි කෝපි එකයි ළඟටම ලැබුණහම මට එහෙම හිතුණා. දරුවොත් උදේ ආහාරය ගන්න ගමන්ම පාසල් වැඩ කටයුතුත් කරපු හින්දා මාත් ලියාගත්ත මෙනු ප්ලෑන් එකේ මිලදී ගන්න ඕන දේවල් වෙනම ලියාගත්තා. මගේ පුංචි නිවහනේ සතුටු සාමාජිකයන්ගේ පුංචි දේවල් හිත ඇතුලෙන් සතුටින් රසවිඳින ගමන් කඩිමුඩියේ කහබදකුත් ඉදෙන්න තියලා මිරිසට කුකුල් මස් වෑංජනයකුත් හදලා රසම රස අලකිරි හොද්දකුත් හැඳිකාලා මෙනු එක තවත් රසවත් වෙන්න බටු සම්බෝලෙකුත් හැදවා. කහබතේ සුවඳ ගෙදරම පැතිරෙද්දී ඒක එහෙම්මම තියලා ඉක්මනින් ලෑස්ති වෙලා සුපුරුදු පරිදි සුපර්මාකට් සවාරියේ යන්න ලෑස්ති වුණා. සුපුරුදු විදියටම අපි යන සුපිරි වෙළඳසල් දෙකටම අදත් ගියා. මගේ ජංගම දුරකථනයේ සටහන් ලියාගන්න තැනයි මම අවශ්‍ය කරන දේවල් සාමාන්‍යයෙන් ලියාගන්නේ. ඒ ලියාගන්න දේවල් ටික ඔක්කොම සුපිරි වෙළඳසල් දෙකෙන්ම අඩුපාඩුවක් නැතුව අදත් අරගත්තා. වෙනදට අපි හවස් වරුවනේ සුපර්මාකට් සවාරියේ යන්නේ. අද අපි දවල් වරුවේ ගියේ. ඒ නිසා වෙනද නැති නිදහසකුත් තිබුණා. ඉක්මනින් අවශ්‍ය දේවල් ටික අරන් ගෙදර ඇවිල්ලා ඒ පිම්මේ මේ දේවල් ටික මං අස් කරලා ඊට පස්සේ ගෙදර කට්ටියට දවල්ට කන්න කෑම බෙදුවේ. උයලා තියලා ගියපු නිසා ඒක ගොඩාක් පහසු වුණා. අද ඉතින් රස මෙනු එකක් නිසා රසටම රස විඳලා දවල් කෑම වේල ටික වෙලාවක් විවේකයෙන් හිටියා. හවස් වරුවේ මගේ ප්‍රියාදරයා එක්ක ආයෙමත් මල් කඩේට ගියා. මේ මල් වර්ගෙ තිබුණොත් හොඳයි කියලා හිතන් ගියපු මල් වර්ගෙම තිබුණ හින්දා හිතට ලොකු සතුටක් දැනුණා. මේ මල් වර්ගෙට කැන්තබරි බෙල්ස් කියලයි කියන්නේ. කෘතඥ වීමයි අවංක ආදරයයි මෘදු බවයි මේ මල් වලින් හැඟවෙන්නේ. මේ මල් දිහා බලාගෙන මම අද දවසට හදවතින්ම ස්තුතිවන්ත වුණා. ඔයාලටත් ගොඩාක් ස්තුතියි. මාව අහන් හිටියටයි බලන් හිටියටයි.